ඔබ මිනි නොමරන්න මිනි මරණ කවරෙකු වුවද විනිශ්චයට යටත් වනු ඇත. ඔබ මිනිමරුවෙක්ද? බය හිතුණාද? මිනිමරුවෙක් කියන්නේ මිනිහෙක්ව මරනවා කියන කාරණාවනේ. මිනිස්සෙකව ඝාතනය කරනවා. සමහර වෙලාවට අපි මිනි මරන්නේ නැහැ. නමුත් අපි වචන වලින් පුද්ගලයන්ව මරලා දානවා. අපේ සමහර බැල්මවල් එහෙම නැත්නම් අපේ කේලම් ඕපදූප කටකතා සමහර Facebook එකේ සමාජ මාධ්‍යයේ චරිසරණ පෝස්ට් පින්තූරු මේ එකිනෙකාගේ ජීවිත නැති කරලා චරිත ඝාතනය කරලා මතක තියාගන්න පිහියක් කරන් මිනිස්සෙක්ව මැරුවත් එකයි ඔබ වචනයකින් කෙනෙකුගේ චරිතය ඝාතනය කළත් එකයි. අපි උත්සාහ කරමු කෙනෙකුව ඝාතනය කරනවා වෙනුවට කෙනෙකුව නගා සිටවන්නට දෙන්න ඔබේ අත ආදරයෙන් ඔවුන් දිහාවට. චතාරිකය තුළ අපි උත්සාහයක් ගමු විශේෂයෙන් ඔබ අද දවසේ නිහඬව තැනකට ගිහිල්ලා යාඥා කරන්න. හැබැයි මේ යාඥාව නිහඬව වෙන්න ඕන. යෝජනාවක් දෙනවා. පල්ලිය හැර පල්ලියට යන්නේ නැතුව කාටත් නොපෙනෙන තැනකට යන්න. කවුරුත් දකින්න හොඳ නැහැ අද දවසේ ඔබ යාඥා කරනවායි කියලා. කාටත් නොපෙනෙන තැනකට ගිහිලා රහසේ විනාඩි 5ක් යාඥා කරන්න. ඔබට දවස් අවසානයේදී දැනේ ඔබ කොතරම්නම් සුවයක් අත්දකින්නවද කියලා. මානසික සුවය වැදගත්. එය මිලට ගන්න බැරි තරම් වටින දෙයක්. ඔබගේ සුවයටයි.